අද මේ මාසේ 30 වෙනිදා. ඔන්න ඉතින් මේ අවුරුද්දේ තවත් මාසයක් ඉවර වෙලා අලුත් මාසයක් තමයි ඉස්සරහට එන්න තියෙන්නේ. හැම මාසෙම වගේ මේ මාසෙත් මම මගේ කේ චුට්ටක් වෙනස් කරන්න තමයි මේ හදන්නේ. ඔන්න ඉතින් අද මං එළියට ගියපු වෙලාවේ මගේ කුස්සියට ඕනේ කරන ලස්සන චූටි මල් පෝච්චියකුයි මගේ මග් එක පිදුණා. ඉතින් ඒ හින්දා ඒ වෙනුවට කොෆි මග් එකකුයි අරගෙන ආවා. අද මීනු බබාගේ ස්කූල් එකේ සයන්ස් එක්සිබිෂන් එකක් තියුණා. ඉතින් මං ස්කූල් එකට ගිහිල්ලා ගෙදරේදී චුට්ටක් දවල් වුණා. ඇත්තටම මං හිතුවට වඩා ගොඩක් වෙලා තියුණා. ඒ කියන්නේ සෑහෙන බලන දේවල් ගොඩක් තියුණා. ඉතින් ඒ ඔක්කොම බලලා කරලා ගෙදරේදී මීනු බබත් ගෙදර එන වෙලාවට තමයි මට ගෙදර එන්න උනේ. ඉතින් මං දැන් මේ ලෑස්ති වෙන්නේ ඉක්මනටම මීනු බබටයි මටයි ලන්ච් එක රෙඩි කරගන්න. මීනු බබා බඩගින්නෙත් නෙන්නේ. ඒ හින්දා අද ඉක්මනින් අපේ ලන්ච් එකට ඕනේ දේවල් ලෑස්ති කරගන්න තමයි මං හදන්නේ. මං අද දවසේ හිතන් ඉන්නේ මගේ කිචන් එක අස් කරගන්න. ඇත්තටම දැන් හුඟ දවසකින් ඩීප් ක්ලීන් එකක් කරන්න බැරි වුණ හින්දා කුස්සිය ටිකක් හැඩි වෙලා තියෙන්නේ. ඉතින් මට කොහොමත් ඕන මේ ටික චුට්ටක් වෙනස් කරගන්නත්. හැමදාම එකම විදිහට දැක්කහම එතන ආස හිතෙන්නේ නැහනේ. ඉතින් ඒ හින්දා මං කොහොමත් ආසයි වෙනස් විදිහට දකින්න. හැමදාම එකම විදිහට දකින්නට වඩා. ඉතින් ඒ හින්දා මං පහුගිය දවස් ටිකේම මගේ ගෙදර අනිත් රූම්ස් දෙකයි සාලේ ඒ ටික සේරම අස් කරගත්තා. දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ මගේ කිචන් එක අස් කරගන්න විතරයි. මේ දවස් ටිකේ ගෙදර ඉන්නේ මායි මීනු බබා විතරයි. මොකද සඳු එයාගේ බිස්නස් වැඩ වගේකට ගාලු ගිහිල්ලා. ඉතින් ඒ හින්දා මීනුටයි මටයි ඇති වෙන්න ඔය මොන හරි පොඩි දෙයක් තමයි මේ දවස්වල අපි හදාගන්නේ. මීනු බබා වැඩි කන්නේත් නැහැනේ ඉතින්. ඕනම වෙලාවක උයන අතරෙම ඒ අදාළ බඩු ටික හොද ගන්න එක මගේ පුරුද්දක්. එතකොට වැඩ නැහැනේ. ඔයාලා ඉවර වෙද්දි භාජන ටිකත් සේදිලා කුස්සිය අස් කරන්න දෙයක්වත් නැහැ. එතකොට ඉතින් වෙලාව ඉතුරුයි. ඔන්න ඉතින් මම කැම ටිකත් හදාගෙන ඉවරයි. දැන් මේ මීනු පපාගේ බත් එක තමයි බෙදන්නේ. එයා ගොඩක් වෙලාවට සැර જાති නම් වැඩි කන්නේ නැහැ. කිරට හදන දේකුත් එක්ක මැල්ලු මොන හරි අනිවාර්යෙන් එයාට ඕනේ. ඉතින් අපි එහෙනම් කෑම කාලම කෑස් කරන්න පටන් ගමු. සර්විගේ යස් කරගන්න හිතාගෙන හිටියට ඇත්තටම දැන් මේ රෑ වෙලා. මොකද මීනු බබාගේ හෝම්වර්ක් කරලා එයාත් එක්ක චුට්ටක් සෙල්ලම් කරලා එයාව නිදි කරලා තමයි මට ඉතින් කුස්සිය පැත්තට එන්න පුළුවන් උනේ. එයා තාම චූටිනේ. ඒ හින්දා ඉතින් එයා කැමති නැහැ මන් නැතුව ඉන්න. ඒ හින්දා ඉතින් දවසේ වැඩි වෙලාවක් මට එයාත් එක්ක තමයි ඉන්න වෙන්නේ. පේනවනේ කුස්සියේ තියෙන බඩු ඔක්කොම අයින් කරලා අලුතෙන් දාන්න වෙලා තියෙන්නේ. මගේ විම් එකයි හෑන්ඩ් වොෂ් එකයි දෙකත් රීෆිල් කරගන්න ඕනේ. මේ අනිත් බඩුත් ඔක්කොම සෝදලා
ආයෙම ලස්සනට තියෙන තැන් වලින් තියන්න ඕනේ. මගේ කුස්සිය අස් කරන ගමන්ම මට හිතුණා ඔයාලත් එක්ක පොඩි දේවල් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් අපි අස් කරන ගමන් චුටි කතාවක් දාමු. ඔයාලා ගොඩක් අය මගේ පහුගිය වීඩියෝස් බලලා මට කමෙන්ට් කරලා තියුණානේ හරිම ලස්සනයි ඔයාලා හරි සතුටින් ඉන්නවා එහෙම කියලා. ඉතින් සමහර අය මට මෙසේජ් කරලා පාවා අහලා තියුණා මම කවුන්සිලර් කෙනෙක් කියලා දාලා තියෙන හින්දා වෙන්නේ නැති. ඇත්තටම පෞල් ජීවිතේ කොහොමද සතුටින් අරයි යන්නේ කියලා. ඇත්තම කිව්වොත් ගොඩක් අය සෝෂල් මීඩියා හරහා ෂෙයා කරගන්නේ තමන්ගේ ජීවිතයේ සතුටුම මොහොතවල්. හැම කෙනෙක්ම එයාලගේ ජීවිතේ ප්‍රශ්න, කරදර, එයාලා විඳින දුක කිසි දෙයක් ෂෙයා කරගන්නේ නැහැ. මං වුණත් මේ වගේ vlog කරන අනිත් අය වුණත් එහෙමයි. හැම කෙනෙක්ම අපේ ජීවිතේ සතුටු මොහොතවල් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා අපේ වීඩියෝස් බලන ගොඩක් අය හිතනවා ඒ අය හරි වාසනාවන්තයි මං හරි අවාසනාවන්තයි මට මේ දේවල් නැහැනේ මට හැමදාම මේ වගේ සතුටින් ඉන්න නැහැනේ කියලා. ඇත්තම කිව්වොත් අපේ ජීවිතවල ප්‍රශ්න නැතුව නෙමේ මායි හස්බන්ඩ් මැරි කරලා අවුරුදු 7ක් වෙනවා. ඔය අවුරුදු 7 ඇතුළතදී අපි විඳපු දුක් අපි රණ්ඩු කරගෙන තියෙනවා. අපි තරහ වෙලා ඉඳලා තියෙනවා. අදටත් සමහර දේවල් වලට අපි අතරේ හිතවිලි වෙනවා. ඒ වුණාට පෞල් ජීවිතය කියන්නේ නොගැලපෙන දෙන්නෙක් එකතු වෙලා ඒ දෙන්න හරි ලස්සනට යාළගේ ජීවිත ගමන ඉස්සරහට අරගෙන යන එක. ඒ ඇතුලේ රණ්ඩු සරෝවල් හිතමනාපකම් හිතවිලි කියන්නේ හරිම සාමාන්‍ය දේවල්. තව කෙනෙක්ගේ සෝෂල් මීඩියා ජීවිතය බලලා ඉවර වෙලා අපිටත් ඒ වගේ තියුණා නම් කියලා හිතාගෙන අපේ පාර්ට්නර්ගේ අතින් වෙන අඩුපාඩුකම් ඒ දේවල් අපි ලොකු කරගෙන අපේ පාර්ට්නර්ත් එක්ක රණ්ඩු කරනවා නම් දුකින් ඉන්නව නම් ඇත්තට මේක හරිම මෝඩ වැඩක්. මොකද කොයි කාගේ ජීවිතවල ප්‍රශ්න කරදර නම් ඕනේ තරම් තියෙනවා. මමයි සඳුයි මැරි කරාදී අපි දෙන්නට කියලා කිසිම දෙයක් තියුන්නේ ඇත්තම කිව්වොත් මම මැරි කරන කාලෙ වෙද්දී සඳු වාහන අරන් තියුනේ ගෙවාගෙන යන්න. ඉතින් එතකොට අපිට ඇත්තටම අපේ මේ වාහනේ ලීසින් එකට තමයි ඉතින් අපි අවුරුදු 5 තිස්සේ එක ගෙවුවා. එක ගෙවන්න වුණාම සමහර මාසවල සඳුට වැඩ තියුන්නේ ඇත්තටම කොරෝනා කාලේ එහෙම හරි අමාරුවෙන් තමයි ජීවිතේ කොරෝනා කාලේ කියන්නේ අපි ගාවට මීනු බබා ආපු කාලේ. ඉතින් නැති පරිකම් ප්‍රශ්න ඕනේ තරම් අපි අතරේ තියුණා. ඇත්තටම ගොඩක් වෙලාවට අපේ ඒ වගේ වෙලාවල රණ්ඩු කරලා තියෙනවා. ඒ වුණාට ඒ හැම රණ්ඩුවකින් පස්සේ අපි දෙන තේරුම් ගත්ත දේ තමයි එන හැම අභියෝගයකටම අපි දෙන්න එකතු වෙලා උත්තරේ හෙව්වොත් අපි දෙන එකතු වෙලා මුණ දුන්නොත් තමයි අපිට මේ ගමන යන්න පුළුවන් කියලා. ඉතින් ඒ දේ තේරුම් ගත්තයින් පස්සේ තමයි දැන් අවුරුදු 2ක විතර ඉඳන් අපි දෙන්න හරිම සතුටින් ජීවිතේට එන හැම ප්‍රශ්නයක් කරගන්න නැතුව ඒක අපිට අපි ආපු අභියෝගයක් විදියට බාර අරගෙන ඒ හැම දෙයකටම උත්තර හොයන්නේ. ඉතින් ඒ උත්තර හැවිල්ලේ ප්‍රතිඵලයක් විදියට තමයි අද අපි මේ හැම දෙයක්ම අත්විඳින්නේ. ඉතින් ඔයාලා තාමත් හිතනවා නම් ඔයාලා වාසනාවන්ත නෑ කියලා ඒක එහෙම නෙමෙයි කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. ඔයාගේ පාර්ට්නර් ඔයාට හුම්කම් දෙන්නේ නැත්නම් එහෙම කරන්නේ නැත්නම් ඔයා අඩියක් පස්සට ගන්න. ඔයා අඩියක් පස්සට ගත්ත කියලා කවදාවත් ඔයාගේ ජීවිතේ පස්සට යන්නේ නැහැ. ඔයා චුට්ටක් නැවතිලි හිතන්න කොහොමද මම මගේ පෞල් ජීවිතේ සාර්ථක කරගන්නේ? මම කොහොමද මගේ හස්බන්ඩ්ට මේකට උදව් කරන්නේ? අපි කොහොමද ප්‍රශ්නයක් ආවම මේක මැනේජ් කරගන්නේ කියන එක ඔයා චුට්ටක් ගෘහණියක් විදිහට ඇත්තටම කල්පනා කරන්න ඕනේ. මොකද ඕනෙන් පෞලක සතුට රඳා පවතින්නේ අම්මා කියන චරිතය මත තමයි. අම්මා කියන චරිතය වටා තමයි හැම පවුලක්ම ගොඩ නැගෙන්නේ. ඉතින් ඒ හින්දා මම හිතනවා මගේ යාළුවෝ හැමෝම මේක තේරුම් අරගෙන ඔයාලගේ ජීවිත ලස්සනට ඉස්සරහට අරයි යාවි කියලා. තවෙන් කතාව මගේ කුස්සියේ වැඩි කොටසක් ඉවරයි. දැන් තියෙන සෝදගත් ඔක්කොම ලස්සනට ආයේ පිළිවෙලට තියාගන්න.
මට කාලෙකින් නම් තියෙන ලොකු ආසාවක් තමයි YouTube channel එකක් කරන එක. ඉතින් මම ගොඩක් වෙලාවට channel එකට ඕන කරන වීඩියෝස් කරන්න මට හොඳ quality phone එකක් තියුන්නේ නැහැ. ඉතින් මම ඒක ගන්නකන් තමයි ටිකක් කල් හිටියේ. ඒ වුණාට පස්සේ channel එක මම හදුවේ 2020 අවුරුද්දේදී. ඒක cooking channel එකක් විදිහට තමයි ගියේ. ඒ අවුරුද්දේ ඒ කාලේ මම හිටියේ husband ගේ අම්මලා ගෙදර, ඒ කියන්නේ සඳුලගේ අම්මලා ගෙදර. ඉතින් ඒ ලස්සන ක්ලයිමේට් එකක් තියෙනවා, ලස්සන පරිසරයක් තියෙනවා. ඒ හින්දේ පරිසරය විඳින ගමන් ඒ පරිසරයේ ඔයාලට පෙන්වන ගමන් උයන පියන විදිය තමයි මම මුලින් මගේ වීඩියෝ දෙකේ කරේ. ඒ වුණාට මීනු බබා ගොඩම චූටි නේ, එතකොට මාස ගාණක් වගේ වෙන්නේ. ඒ හින්දා මම අතරමඟදී channel එක නැවැත්තුවා. ටික කාලයක් යද්දී මට vlog කරන්න ඕන නම් මගේ කැමරා එකේ quality අඩුයි කියලා මට හිතුණා. ඒ හින්දාම කැමරාවක් ගන්නකම් ටිකක් ඉවසගෙන හිටියා. ඉතින් ඔහොම ඉද්දී මම ෆෝන් එක ගත්තාම මට හිතුණා මගේ ගෙදර අඩුපාඩු තියෙනවා. ඉතින් ඒ හින්දා මට මේ වීඩියෝස් කරන්න බැරි වෙයි. තා චුට්ටක් ඉවසගෙන ඉන්නවා කියලා. ඒ වුණාට ඉතින් පස්සේ මං හිතලා බැලුවා හැමදේම සර්ව සම්පූර්ණ කරගෙන මම මේ දේ කරන්න හිටියොත් කවදාවත් මට මේ දේ පටන් ගන්න වෙන්නේ. මගේ ජීවිතේ තුන ලොකුම ආසාවක් තමයි මේක. මගේ ජීවිතේ මොන හරි දෙයක් ගන්න තව කෙනෙක්ට තියෙනවා නම් ඒ දේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා වගේම අනික තමයි අපේ ජීවිතේ විශේෂ අවස්ථාන් ගොඩක් තිබුණා. අපේ ගියපු ට්‍රිප්, අපේ ඒ කියන්නේ අපේ උපන්දින වගේ දේවල් සමරපුවා. ඒ කිසි දෙයක මතකයක් මං ගාව නැහැ. මොකද ෆෝන් එකේ තියුණත් මෙමරි ෆුල් වෙලා එක කැඩුනහම ඒ ටික නැති වෙලා යනවනේ. ඉතින් ඒ වගේ දේවල් ඉඳන් මීනු බබාගේ චූටි කාලේ ෆොටෝ පවා මාගාව හරියට අඩුයි. ඒ හින්දා ඉතින් මං හිතුවා මට YouTube channel එකක් තියුණොත් ඒ දේවල් කවදා හරි මීනු බබා ලොකු වුණාම හරි අපිට ඒ දේවල් මතක් කර කර රස විඳින්න පුළුවන් නේ කියලා. ඉතින් ඒ හින්දා තමයි මම මගේ channel එක මේ විදිහට පටන් ගත්තේ. ඔන්න ඉතින් අද අලුත් දවසක්, මේ මාසේ අන්තිම දවස, මේ 31. උදේම නැගිටලා මම මේ ලෑස්ති වෙන්නේ කුස්සියේ ඉතුරු ටික අස් කරගන්න. මට ඊයේ රෑ කොටක් රෑ වුණා කුස්සිය හොදලා දාද්දී. ඉතින් ඒ හින්දා මගේ ෆ්‍රිජ් එක මට අස් කරගන්න උනේ නැහැ. එහෙනම් අපි දැන් කුස්සියේ ඉතුරු ටිකත් අස් කරගමු. මං ගොඩක් වෙලාවට මාසෙට බඩු ගන්නේ එක දවසක එළවලු මස් මාළු වගේ දේවල් තමයි සතියකට වතාවක් ගන්නෙ. ඉතින් ඒ විදිහට එළවලු මස් මාළු ගෙනාවහම මම මේ විදිහට බොක්ස් වල දාලා තමයි ගොඩක් වෙලාවට ෆ්‍රිජ් එකේ දාන්නේ. එහෙම නැතුව නිකන් දැම්මම තමයි අර මං කලින් පෙන්නුවා වගේ ඔය කොළ වර්ග එහෙම වේලිලා යන්නේ. හරි ඉක්මනට එළවලු නරක් වෙන්න බලන්නේ. එහෙම නැතුව මේ බොක්ස් වල දාලා ලස්සනට ඔසර ගත්තාම අපිට ලේසි වගේම ඒවා ටිකක් කාලයක් වැඩියෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔන්න දැන් නම් මගේ කුස්සියේ 95ක් විතරම මං අස් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මට මේ මගේ සිංක් එක ගාව තියෙන ජනෙල් දෙක සුද්ධ කරගන්න. මං හිතාගෙන ඉන්නවා මේ ජනෙල් දෙකට ලස්සන මේ කර්ටන් එකක් දාගන්න. ඇත්තට මේක මට තාම කරගන්න බැරි වුණා. පුළුවන් ඉක්මනට කරගන්න ඕනේ. මං ඔයාලට කිව්වනේ අපි මේ ගෙදරට ඇවිල්ලා වැඩි දවසක් නැහැ. ළඟදී තමයි ආවේ. ඉතින් ඒ හින්දා තියෙන අඩුපාඩු ටිකෙන් ටික තමයි මං කම්ප්ලීට් කරගෙන යන්නේ. මොකද එකපාරටම ගන්න ගියොත් අපි ගොඩක්
ඉතින් ඔන්න බලන්නකෝ මං ඊයේ දවසේ මගේ ලන්ච් එක රෙඩි කරන ගමන් මං ඔයාලට පෙන්නුවා මගේ කිචන් එක හැඩි වෙලා තියුණ හැටි. ඒ වුණාට දැන් අස් කරගත්තයින් පස්සේ බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. ලස්සන වගේම සුවඳයි. මං එයා ෆ්‍රෙෂ්නර් එකකුත් යූස් කරනවා. ඉතින් ඒක සුවඳත් එක්ක ඇත්තටම හරිම නෙව සුවඳක් තමයි කුස්සියේ මේ විදිහට තියෙන්නේ. ඒ වගේම වැඩ කරන්නත් ආස හිතෙනවානේ. ඉතින් ඔයාලත් මේ වගේ පුංචි පුංචි ට්‍රික්ස් පාවිච්චි කරන්න ඔයාලගේ එදිනෙදා ජීවිතේට. එතකොට අපිට බෝරින් නැතුව හරිම සැහැල්ලුවට අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඔන්න ඉතින් හවස් වෙලා හින්දා මට හිතුණා හවසට තේ බොන වෙලාවට මොන හරි ලෑස්ති කරගන්න. මොකද චූටි මල්ලිත් අද ඇවිත් ඉන්නවා. ඒ හින්දා මං හිතුවා අපි තුන්දෙනාටම අලඹෝල කියලා කියන්නේ අන්න ඒව හදාගන්න. මම පළවෙනි වතාවට තමයි මේ try කරන්නේ. අපි බලමු ඒක හොඳට හදාගන්න පුළුවන් වේද කියලා. අපේ ජීවිතවල මොනතරම් ප්‍රශ්න තිබුණත් අපිට එහෙම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. අපි අපේ ජීවිතයේදී එදිනදා කරන දේවල් අනුව තමයි අපේ හෙට දවස තීරණය වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ගෘහණියක් විදියට, මාවක් විදියට, කාන්තාවක් විදියට වගේම දුවෙක් විදියට අපිට පුළුවන් අපි අවට ඉන්න අයත් එක්ක හරි ලස්සනට ජීවත් වෙන්න. ඉතින් ඒ වෙනුවෙන් මහා ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් නම් ඔයාවට තියෙන මොනවාම හරි දෙයක් පාවිච්චි කරලා ඔයා වෙනුවෙන් හොඳ ආර්ථිකයක් ගොඩනගා ගන්න. ඔයා ඉගෙන ගන්න ළමෙක් නම් හොඳට ඉගෙන ගන්න. ඔයා කාන්තාවක් නම් ඔයා වෙනුවෙන් හොඳ ආර්ථිකයක් හදා ගන්න. ඔයා අම්මා කෙනෙක් නම් දරුවන්ට ආදර්ශමත් විදිහට ජීවත් වෙන්න. ඉතින් ඒ වගේ පුංචි පුංචි දේවල් වලින් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය සතුටින් ගෙවන්න. ඒ වගේම අපි අපේ ජීවිතයට අභිමානයක් හදා ගන්න තරමට අපි වටේ ඉන්න මිනිස්සු අපිට ආදරය කරනවා. අපිත් එක්ක සතුටින් ඉන්නවා. අපේ ජීවිතේ හැම සතුටින් ගෙවෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි මේ ගොඩක් වෙලාවට මේ සෝෂල් මීඩියා ඇතුලේ ඉන්න ගොඩක් දෙනාගේ ජීවිතවල සාර්ථකත්වයට කතාව. ඔයාලා මුලින් ඉඳන් ඒ අයගේ ජීවිත කතාව බැලුවොත් මේ සෝෂල් මීඩියා පටන් ගන්න මුල් කාලේදී ඒ අය පටන් ගන්න හරිම පුංචි තැනකින් ඒ වුණාට අවුරුදු දෙකක් වගේ කාලයක් යද්දී එයාලගේ ජීවිතේ හරි ඉක්මනට ඉහළ තැනකට අරන් යනවා. මොකද එයාලා වෙනුවෙන් ගොඩක් දේවල් ගොඩනගව ගන්නවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මගෙත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න